දුරක් එද්දී හම්බුණා අපේ යාළුවෙක්. එයා නම් පොඩ්ඩක් දලකාරයෙක් වගේ. දලයක් වගේ තියෙන අලු දලයක් වගේ තියෙන පොඩ්ඩක් බය වුණා දැකලා. එයා ගියා යක්කන්ට ගියා. මේ දලේ අලු දලයක් කියලා හිතන්නේ ටිකක් ඉඩයි. වාහන සද්දට යාලා අවුලක් නැහැ. අපි වාහනේ නවත්තනවා යාලා යනවා ඈතකට. යනවා ගියා. බයික් කෙනෙක් ඉන්නවා ඈතින් පේනවා. බලමු බයික් එක නවත්තලා පොඩ්ඩක් යවන්න. එයා නම් ළඟටම ගන්න පුළුවන් වුණා. එයාත් එක්ක තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා බලමු. එයාලත් කැලෙන් එළියට එනක මං ඉන්නේ. එයාලත් කැලෙන් එළියට ආවම මේ පැත්තට අපි කැමරාව හරවලා බලමු ටිකක්. මෙයා නම් ටිකක් තනියම ඉන්නේ රැළෙන් අයින් වෙලා. එයාගේ පාඩුවේ එයා තියෙන තනකොළ එයාට කන්න තියෙන දේවල් ගලවගෙන කනවා. ටිකක් ඉන්න දුරත් එක පොඩ්ඩක් අමාරුයි. මේ ඉන්නේ එයාගේ අනිත් ඒ රැළේම ටිකක් ඈතින් එළියට ආපු කට්ටිය. චූටි පැටියයි අම්මයි වගේ තව ටිකක් කට්ටිය ඈතින් අර එනවා එළියට. එයාලා පොඩ්ඩක් කැලේ ඇතුළට වෙලා තමයි ඉන්නේ එළියට බහිනවා අඩුයි. මේ තේක ගස්වල එහෙම ගස්වල පොතු දැක්කද ගලවලා කාලා. මෙයා නම් පොඩ්ඩක් අම්මා ළඟට ලං වෙනවා අපිව දැකලා වගේ. එයා පොඩ්ඩක් එතනටම වෙලා ඉන්නවා. අර අතනින් ඈතින් ඉන්න අලියා නම් පිරිම සතෙක් වගේ එයා ඈතින් එනවා. වැඩිය එන්නේ නෑ ළඟට. එයාලා ඉන්නවා එතන 2යි 3යි 5ක් ඉන්නවා. හැබැයි හරියටම පේන්නේ ඉන්නේ 4 දෙනයි. එයා පොඩ්ඩක් අම්මා ළඟට වෙලා කිරි බොනවා වගේත් පේනවා. මෙයාත් ඇවිදින් පොඩ්ඩක් නතර වුණා. මෙයාත් තාම චූටි පැටියෙක්. මෙයා තමයි තනියම ඉන්න කෙනා. මෙයාට ගානක්වත් නෑ. අපි කොහොම හිටියත් ගානක් වෙන්නේ නෑ. එයාගේ පාඩුවේ කනවා. මේකේ නවත්තගෙන ඉන්න හරි බයයි. කොයි පැත්තෙන් අලි මතුවෙයිද දන්නේ නෑ. දෙපැත්තම හොඳට පේන තැනක් වුණොත් හොඳයි. එක පැත්තක් පේන්න අනිත් පැත්ත කැලේ වුණොත් නම් කවදාවත් මේ මාදුරුවේ පාරේ නවත්තගෙන නම් ඉන්න එපා. මට 3-4 සැරයක්ම වෙලා තියෙනවා. කොහින් එනවද කියලා හොයන්නත් බෑ. වාහනත් අඩුයි. වාහන නැතිම තරම්. එයා එන්නේ එළියට. එයා ඒ විදිහටම තමයි ඉන්නේ අර. එයා ළඟට එනවා අඩුයි. ඒ කියන්නේ කැලේට වැහිලා වගේ තමයි එයා ඉන්නේ. මෙයා තමා හොඳටම පේන්න ඉන්නේ නම් බලමුකෝ තව ටිකක් වෙලා ඉඳලා. එයාගේ පාඩුවේ කනවා හැබැයි. ඇත්තු ඉන්නෝ නම් අඩුයි දැකලම නැති තරම් මේ මාතුරුවය. සෑහෙන කාලයක් තිස්සේ යනවා. අලි තමා අලි. ඇත්තු නම් කවදාවත් මම දැකලා නැහැ. එක්කෙනෙක් හිටියා එයාගේ දල වගේ පෙවුනට ඒ පණු දලයක් වගේ තිබුණේ. අද හම්බෙච්ච කෙනා. බලමුකෝ ටිකක් අපි තව ඉස්සරහට ගිහින් හම්බෙන්නේ කවුද කියලා. අපි අතන ඉඳන් ආවා ටික දුරක් එද්දින් තමයි මෙයා හම්බුනේ. මෙයා නම් හොඳටම මඩ නාලා පස් දාගෙන ඉන්නේ. මෙයා නම් ටිකක් වයස පාටයි. මෙයා හම්බුනේ නම් තනියම තේක්ක කැලේ අස්සෙන් තමයි. එයා තනියම ඉන්නේ. එයා අනිත් පැත්ත ඇරලා ඉන්නේ. වැඩිය පේන්නේ නැහැ. හරි ඉන්න බයයි පොඩ්ඩක්. අනිත් පැත්තේ කැලේ තියෙන හින්දා. එයා හැරෙන්නම නැති තරම්
පස් නම් දාගෙන ඉන්න තනි කරත් තමයි දූවිලි ගොඩක් වගේ තමයි පේන්නේ. චුට්ටක් කරුණා නැහැ. එයා යන්න එයා නම් තනියක්. දැන් ලොකුයි ඒ වුණාට වයස පාටක් තමයි පේන්නේ නෝ. එයා හැරෙනවා ටික ටික. මෙහෙ ගොඩක් කලින් මේ විදියක්. බෝල ගෙඩි වගේ තින්නවා. ටිකක් සමහරක් අය නම් ඉතින් වයසට විදියට අපි මාතෘ කලින් නම් එළියට ආවා. ඒ විදිලා මෙයා හමුුනේ නම් හරියටම මෙන්න එරි වැවේ. වැව් පිටියේ තමයි හිටියේ පාරේ යද්දී. අනිත් ටික නම් අපි රෙකෝඩ් කරගත්තේ නැහැ. මාතෘයෙන් පස්සේ අපි නරාලා ගම්ලාරම පිටිය නනකල් පොන්දි පාස් කරගෙන ඉද්දී කොළනරුවේ ටිකම පාස් කරගෙන ඉද්දී මෙයා හමුුනේ මින්නේරිය. වැව ඇතුලේ තියෙනවා තමයි ගලව කන්නේ. ඒකට ගානක්වත් නැහැ. යා පාඩුවේ ගොඩක් ඈත ඉන්නේ මෙයා. පාඩුවේ කනවා මීට. යාරි වාහනත් ගොඩක් යනවා. මෙයා නම් හම්බුනේ අපිට අබරණ මින්නේරිය අතර කැලේ. අබරණ කැලේ. නැත් එක්ක පොඩි පැටවක් ආව එළියට. අපි කොහොම මෙහා ගියා. පැටව මෙහෙම පෙවුනා. පැටව තමයි මේ ඉන්නේ. පැටියයි අම්මා ඉන්නේ. අම්මත් ඉන්නවා එහා පැත්තේ අයිනක. පැටිය නම් හිටගෙන ඉන්නවා. අම්මා පාඩුවේ හැබැයි අම්මා නම් ඉඳගෙන ඉන්නවා කියනවා ඉන්න පෙන්නන්නවා. පැටියට වැඩි එළියට කලින් එළියට යන්න දෙන්නේ නැහැ. එළියට આવම වාහන එනකොටම අය කැලේ ඇතුළට යනවා. අන්තිමට අපිට මේ දෙන්න ඉතරද දන්න හම්බ වෙන්නේ. පස්සේ අපිට තවත් චූටි යාළුවෙක් යන පාරදී කියනවා වාහන නෙවෙයි උනත් එයාට හොඳට හුරු. හැබැයි තාම චූටි පැටවේ. එයාත් වැඩි හොඳට හැදිලා නැහැ. වාහන එච්චර ළඟින් ගියා. එයාට නම් නෙවෙයි ගානක්වත් තියෙන්නේ. කිසිම ගානක් නැහැ. එච්චර පාරද පැත්තේ තියෙන තනකොළ කකා ගස්සල අතු කඩ චූටි අතු කඩ එයා කනවා. චූටි පැටවෙක් තාම හැබැයි බෝලේ වගේ ඉන්නවා. ගොඩක් ළඟට වෙලා නම් අලියන් වීඩියෝ කරන්න යන්න එපා. මම නම් ගොඩක් ඈත ඉන්නේ මේ හිටියට. සූම් ලෙන්ස් එකට පේන විදිය තමයි මේ. එයාගේ වැඩි කලබලයක්වත් නැහැ හැබැයි. එහෙනම් මෙයාගෙන් පස්සේ අපිට ඉතින් ආයෙ අලි හම්බෙන්නෙත් නෑ. ආයෙ වීඩියෝකින් හම්බ වෙනකල් අපි ගිහින් එන්නම්.